අපි සැලසුමක් හදමින් තියෙනවා. අද රෑ සිට පැය 24 පුරා පළාත් පාලන ආයතන දෙකේම කුණු බැහැර කරගෙන ක්‍රියාවලියට. ඉතින් ඒක නිසා ඒක දැන් ලොකු ගැටලුවක් ලෙස තියෙනවා. මොකද මේක වේගයෙන් අපි විධිමත්ව කුණු බැහැර කරන්න ඕනේ. මොකද මේක අපිට විධිමත්ව වේගයෙන් බැහැර කරගන්න බැරුණොත් ඒකත් එක්කම ආයෙ ලෙඩ රෝග ප්‍රමාණයක් එනවා. ඒකෙනුත් ආයෙ මිනිස්සු පීඩාවටපත් වෙනවා. ඒක නිසා අප හිතනවා පැය 24 පුරා මේ ක්‍රියාවලිය ඇතුලේ ඉදිරි සති 2-3 ඇතුලේදී මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පරිවර්තනය කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි හිතනවා ඒක අපේ ප්‍රධාන ඉලක්කයක් කියලා. ඒ වගේම මේ මොහොත වෙද්දී ඔබ දන්නවා කොළොන්නාවේ ගත්තොත් එහෙම කොළඹ දිස්ත්‍රික්කෙත් වැඩිම ආපදාවට පත් වෙච්ච පිරිස. එතකොට පවුල් ගත්තොත් 50000කට වැඩි. පිරිස ගත්තොත් ලක්ෂ 2කට වැඩි. එතකොට වෙන තැන් වගේම ලොකු පිරිසක්. කියන්නේ රටේම ගත්තොත් සහන වලින් 10%ක් විතර වගේ කොළොන්නාවට දෙන්න වෙලා තියෙනවා. එතකොට මේ ක්‍රියාවලිය ටිකක් විධිමත් කරගන්න ඕනේ. දැනට දැන් ගත්තොත් එහෙම එකක් තමයි අපි නිවාස සුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා දෙන 25000ත් ඊළඟට ඒ පවුල් වල තියෙන පිරිසත් එක්ක දෙන වියලි සලාක ප්‍රමාණයත් ඊට පස්සේ අනිත් පැත්තෙන් ගෙදර බඩුමුට්ටු විනාශ වෙච්ච එකත් එක්ක ඒකට දෙන 50000ක මුදලත් ඊළඟට ඒ දරුවෝ ඉන්න තැන්වල පාසල් දරුවෝ ඉන්න තැන්වලට 25000. ඒතකොට මෙන්න මේ හතර අපි වේගයෙන් අපි අපේ ජනතාවට දෙන්න මැදිහත් වෙනවා. ඒක නිසා ග්‍රාම නිලධාරී මහතුරුත් ඒ වගේම අනිත් ක්ෂේත්‍ර නිලධාරීනුත් වේගයෙන් මැදිහත් වෙමින් තියෙනවා. නමුත් මේක ටිකක් 50000 කියලා කියන්නේ ලොකු සංඛ්‍යාවක්. සමහර ප්‍රාදේශීය ග්‍රාම සේවා වසම් වල 3000 විතර වගේ ප්‍රමාණය ඉන්නවා. ඒක ලොකු ගාණක්. එතකොට ඒක නිසා දැන් නමුත් වේගයෙන් මේ ෆෝම් ටික දීගෙන යනවා. ඒක නිසා අපි ජනතාවට කියනවා කලබල වෙන්නේ නැතුව ග්‍රාම සේවකතුමියටත් යම් සහයෝගයක් දෙමින් මේකේ නිවැරදි තොරතුරු ටික ලබා දෙන්න කියලා. මොකද හේතුව මේවා දෙන්නේ ඔබේ මුදල්ම තමයි මේ නැවත අපි ඔබට දෙන්නේ. ඒක නිසා නිවැරදිව ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ඕනේ. ඒ වගේම නිවැරදිව ගිණුම් අංකය ඕනේ. මොකද මේ සියල්ල අපි සූදානම් වෙන්නේ ඔබේ ගිණුමට දාන්න. එහෙම නැතුව මේක බෙදන වැඩක් කරන්න නෙමෙයි යන්නේ. ඉතින් ඒක නිසා ඒවා සමහරට අපි දන්නවා ගම් අතුරු තත්ත්වයක් ඇතුලේ සමහර ලේඛන හොයාගන්න බෑ. සමහර මුළු ගෙවල් පිටින් ඒව නැති වෙලා තියෙනවා. නමුත් ඒ තියෙන තත්ත්වයන්ට විශේෂ වැඩපිළිවෙලක් හදන්න පුළුවන්කම තියෙනවා. නමුත් අනිත් ටික ඉක්මනට ලෑස්ති කරගෙන අප බලාපොරොත්තු වෙනවා අද හවස නැත්තම් හෙට වගේ වෙද්දී කොළොන්නාවේ පළවෙනි සල්ලි ඒ කියන්නේ ලබා දීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ පැත්තෙන් පළවෙනි මුදාහැරීම කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ලොට් එක පිටින් දෙන්න නෙමෙයි එන පිළිවෙලට මෙහෙයුම් මැදිරි දෙකක් යෝජනා කරලා තියෙනවා. එකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ඒ වගේම දිසාපති කාර්යාලයත් කොළොන්නාවට අදාළව මේ ආධාර ක්‍රියාවලියට මෙහෙයුම් මැදිරි දෙකක් සම්බන්ධ කරගෙන එන පිළිවෙලට දවස පුරා අපි ඒගොල්ලන්ගේ ගිණුම් වලට සල්ලි යොමු කරන්න තමයි අපි සූදානමින් ඉන්නේ. අපි ඊයේ දවස් සාකච්ඡාව ඇතුලේ බොහෝ දුරට අද දවස නැත්තම් නිශ්චිතව හෙට දවස වගේ වෙද්දී අපිට කොළොන්නාවේ මුදල් ඒගොල්ලන්ගේ account එකට දාන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි විධිමත් ක්‍රියාවලියක් හදලා තියෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා ගොඩක් වෙලාට අද රැයට පළවෙනි මුදාහැරීම කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් එහෙම නැතත් හෙට නම් අනිවාර්යෙන් කරන්න පුළුවන්. මොකද මේ තොරතුරු වේගෙන් ලැබෙනවා. ඒත් එක ආයෙ නැවත නිවැරදිව දත්ත සම්පූර්ණ කරලා තහවුරු කරගෙන යන්න ඕන. නමුත් ඒකටත් අපි විශේෂ වැඩපිළිවෙලක් දාලා තියෙනවා. විශේෂම දිසාපතිතුමත් ඒ වගේම අනිත් පැත්තෙන් ප්‍රාදේශීය ලේකම්තුමත් ආයතන දෙකේම මෙහෙයුම් කමිටු දාලා මෙහෙයුමක් ආරම්භ කරලා තිනවා. පැය 24 පුරා ඒ ඩේටා ටික එන්ටර් කරලා යන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එතන වේගයෙන් ජනතාවගේ ගිණුම් වලට මේ සල්ලි ටික ආවොත් අපි හිතනවා යම් ගොඩේමක් සහ යම් තමන්ගේ ජීවිතයේ යම් නගා සිටුවීමක් කරගන්න අපිට දිනවා අපි හැකි වෙයි කියලා. නෑ ආණ්ඩුව හරහා නම් කූපන් එකක් බෙදන්නේ නෑ. මම දන්නේ නෑ මොකද්ද කියලා. කියන්නේ මම කිව්ව දෙක තමයි වෙන්නේ. එකක් තමයි අපි අර 25000ක ෆෝම් එකක් දෙනවා. ඊළඟට ආහාර දෙන එක දෙන්නේ අපි ආණ්ඩුව තීරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට වියලි ද්‍රව්‍ය මල්ලක් දෙන්නේ නෑ. මොකද ඒක පොඩි සංකීර්ණයි. මිනිස්සු කන බොන විදිහත් වෙනස්. ආහාරවල නෑ. ඒ ආහාර එකේ තියෙන ග්‍රාම සේවක ගාව තියෙනවා ලේඛනයක්. ඒ ලේඛනේ ෆෝම් එකක් නෙමෙයි. ඒකේ තියෙන පවුල ගානයි හිටපු ගානයි ග්‍රාම සේවක එතන පුරව ගන්නවා. ඒ ලේඛනේ තමයි තියෙන්නේ. පහසු වෙන්න ග්‍රාම සේවක කෙනෙක් මොකක් හරි දෙනවද කියලා දන්නේ නැහැ. නමුත් ඒක තියෙන්නේ ග්‍රාම සේවක විසින් පුරවන ලේඛනයක්. ඔබ ඇහුවේ ඒකෙන් අපි වියලේ සලාක මල්ලක් අතර දෙන්නේ නැහැ. මොකද ඒක ඔබ දන්නවා ටිකක් සංකීර්ණ වැඩක්. සමහරට කෑම જાතිත් එක එකනා වෙනස් කන විදිය. සමහර බඩු උනත් අපි අතරින් අරගෙන එද්දි සමහරව නරක් වෙන්න පුළුවන්. ওই ප්‍රශ්න වෙනවා. ඒක නිසා අපි ඒකත් කරන්නේ ඒගොල්ලන්ගේ account number එකට
මේ මුදල මුදාහරණ එකක් තමයි ආණ්ඩුව තීන්දුව කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට කැමැති බඩුවක් කඩෙන් ගිහිල්ලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් සමහර විට පුළුවන් කෙනෙකුට account number එකක් නැති වෙන්න පුළුවන්. ඒකට ආණ්ඩුව කල්පනා කරලා තියෙන්නේ එයා සහතික කරලා ලිපියක් දෙන්න ඕනේ. එයාගේ ඥාතියෙක්ට නැත්නම් එයාගේ තියෙන ළඟම ඉන්න කෙනාගේ මෙන්න මේ account number එකට සල්ලි දාන එක ගැටලුවක් නැහැ කියන එක. මොකද ඕකේ අපිට යම් තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. මොකද account numbers දෙද්දී වැරදිලාවත් account number එකක් දුන්නොත් ඊට පස්සේ ඒක ආයෙ නැවත සංකීර්ණ තත්වයකට යනවා. ඒක නිසාම තමයි අර ග්‍රාම නිලධාරීන්ගේ පැත්තෙන් අර බැංකු පොතේ කොපියක් ඉල්ලගන්නේ. මොකද මේ අංකේ වැරදෙන්නේ නැතුව. නමුත් මම දන්නවා කොපියක් ඉල්ලද්දි සමහර තැන්වල ගෙවල් පිටින් කියන්නේ නැති වෙලා බඩු නැති වෙලා තෙමිලා වෙලා තියෙන. එතකොට ඒවටත් ප්‍රායෝගිකව එහෙම තියෙනේ වැඩි පුළුවන් නම් අපි බැංකුවෙන් එකක් ගම්මු. නැති වුණොත් නැවතේ තොරතුරු සහතික කරගෙන අපි දෙන්න හදන. ඒක නිසා මේ මාර අර වාද විවාද කර ඉන්න නෙමෙයි හදන්නේ. අපි වේගෙන් මේ ජනතාවට මුදල් ටික දෙන්නේ. මොකද වෙන මොහොකටවත් නෙමෙයි. මොකද මේ මුදල් ප්‍රමාණයක් හම්බුනොත් ඒගොල්ලන් කඩා වෙච්ච ජීවිතේ යම් පියවරකට ඔසවා තබන්න පුළුවන් ඒ කියන විශ්වාසය තමයි වේගෙන් අපි මුදල් ටික දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දැක්කා ගම්මතර ඉතාමත් ඉහළ මට්ටමකට එනකොට සුරක්ෂිතතා කඳවුරු තිබුණා 40ක් පමණ. ඒ වගේ ලොකු අඩුවීමක් තියෙනවා නේද? ඔව් අපි දැන් මෙහෙම කරනවා. දැනට කොළොන්නාවේ දැනට සුරක්ෂිත කඳවුරු අපි 3ක් 4ක් විතර ප්‍රමාණයට පවත්වාගෙන යන. මොකද වතුර බැස යාම තත්ත්වයට එක්ක මිනිස්සු සාමාන්‍ය ජන ජීවිතේට හුරු වෙන්න ඕනේ. සහ ඒකට අදාළ කරන මැදිහත්වීම වෙනවා. ඒ වගේම කොළොන්නාවෙත් යම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගෙවල් විනාශ වෙලා. එතකොට ඒගොල්ලන්ට ගෙයක් නැහැ යන්න. එතකොට ඒක නිසා දැන් අපි සාකච්ඡා කරමින් යනවා. යම් සුරක්ෂිත මධ්‍යස්ථාන කීපයක් අපි පවත්වාගෙන යනවා. උන්ට එතකොට ඇවිල්ලා පුළුවන් ඒ ස්ථානයේ අදාළ කරන ආරක්ෂාව, කෑම බීම ඒ ටික දෙන්න අපි විධිමත් වැඩපිළිවෙලක් හදනවා. ඒ වගේම ආණ්ඩුවේ බලාපොරොත්තු වෙනවා ඌට ඒ කියන්නේ ඌ කැමති නම් ඌ කැමති ප්‍රදේශයක මාස 3කට අදාළව ගියක් කුලියට ගන්න මුදලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඌට ඉඩමක් තියෙනවා නම් ගේ හදා ගැනීම සඳහා මුදල් දෙන්න ලක්ෂ 50කට උපරිමයට යටත්ව දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඒක පොඩි ක්‍රියාවලියක්නේ. නමුත් ඒක නිසා අපි කල්පනා කරනවා අපේ දැන් 41ක් විතර ප්‍රමාණයක් තිබුණා. කෝට්ටෙට් එකක් තිබුණා. කොළඹ නගර සභාවටත් අදාළ ප්‍රතිශත තිබුණා. ඒව දැන් ඉවරලා දැන් ආරක්ෂිත කියන්නේ නිවාස තියෙන්නේ 4ක් විතර වගේ ප්‍රමාණයක්. මම හිතනවා අදත් ඒක යම් ප්‍රමාණයක් අඩු වෙයි. නමුත් යම් පිරිසක් ඉතුරු වෙනවා. මොකද උන්ට යන්න තැනක් නැති හින්දා. ඒක තමයි අපි දැන් ඊළඟ වැඩපිළිවෙල බවට පත් කරන්නේ. දැන් දෙවනි අධීරයේ තව 5000ක දීමනාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනට දැන් අපි ප්‍රමුඛතාවය දීලා තියෙන අර 4ට. නමුත් ඒකෙන් අරක පස්සට යනවා කියන එක නෙමෙයි. මොකද ඔබ දන්නවා ටිකක් මේක සංකීර්ණ ක්‍රියාවලියක්නේ. මොකද අපි මේකේ බලන්නේ පාඨපක්ෂ නෙමෙයි. ඒ කියන්නේ ආපදාවට පත්වෙච්ච සියලු දෙනාට මේක දෙන්න ඕනකම තියෙනවා. ඒ නිසා දැන් අපි ප්‍රමුඛතාවය දාලා තියෙනවා මේ 4. ඒකත් එක්කම අර තක්සේරු එකත් යනවා. නමුත් අපි කල්පනා කරන්නේ පළවෙනි 4වත් මේගොල්ලන්ගේ account වලට වැටුනොත් මේගොල්ලන්ගේ වැඩේ කරන්න පුළුවන්. ඒ ඉතුරු ක්‍රියාවලිය අපි ඊට පස්සේ ආරම්භ කරනවා. නමුත් ඒක නෙමෙයි අපි දැන් ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. අර 4ට ඉක්මනටම දෙන්න. නමුත් ඒකත් මේකත් එක්කම එනවා. ඔබතුමා නම් කියනවා පාඨපක්ෂ බලන්නේ නැහැ කියලා. අපි දැක්ක විපක්ෂේ නම් ලොකු චෝදනා ගොඩක් තියෙනවා. මෙහෙමයි මං හිතන්නේ ඔබ දන්නවා විනාශය විතරක් බලාපොරොත්තු වෙන ඇත්තම විපක්ෂෙත් නෙමෙයි විපක්ෂයේ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලා හිටපු ගමන් වාර ඉංජිනේරුවෝ බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලා දැන් කාලගුණ විශේෂඥයන් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි නම් එහෙම කට්ටිය නෙමෙයි. අපි ඒවා තීන්දුව తీරන ගන්න පුළුවන් ආයතන තියෙනවා. අපි ඒවට ස්වාධීනත්වය දීලා තියෙනවා. අපි ඒකට දේශපාලන නායකත්වය දෙනවා විතරයි. එතකොට ඒවට අනුව තමයි වැඩ වෙන්නේ. ඒක නිසා දැන් ඔබ දන්නවා කොළොන්නාව කියලා කියන්නේ 50000ක් පවුල් අනාථ වෙලා තියෙනවා. පිරිස ගත්තොත් එහෙම ලක්ෂ 2ක්. ඉතින් කෑම පැකට් 5ක් දීලා කෙනෙකුට මොනවා හරි කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කුණු ගොඩක් ගාවට ගිහිල්ලා මොනවා හරි වොයිස් කට් දෙන්න පුළුවන්. ඊළඟට දැන් අර පහුගිය කාලේ අපේ බන්ට් එකේ එළවේලි වල ප්‍රශ්න තිබ්බා. අපි දේශපාලන මැදිහත්වීම කරන්නේ නැහැ. මොකද ඒකට අදාළ කරන නිලධාරීන් තමයි දෙන්න ඕනේ කොයි මට්ටමේද අරින්න ඕනේ කියලා. අපි මේ පිළිබඳ විශේෂඥයෝ නෙමෙයි. ඒක නිසා ඒවට ගිහිල්ලා උපදෙස් දෙන්න පටන් අරගෙන තිනවා. කෑම මේ 5ක් දීලා වොයිස් කට් දෙන්න තියෙනවා. කමක් නැහැ. කෑම 5ක් හරි මේ රටේ ජනතාවටනේ. ඉතින් කමක් නැහැ. ඒගොල්ලන්ගේ අඳෝනාව විනාශකාරීකම ඇතුලේ මිනිස්සු තේරුම් ගනි. මොකද අපි කල්පනා කරමින් තියෙන මේ විපක්ෂයේ කොයි හරි කෑම පැකට් 5ක් හරි කුණු ගොඩක් අල්ලගෙන හරි දැන් මම දන්නවා කොළොන්නායේම සමහර മന്ത്രിවරු
මේ අර දැන් මේ කුණු ප්‍රශ්නේ බේරගද්දී අපිට తాවකාලික සමහර ස්ථානවලට දාන්න පුළුවන් වෙනවා. දැන් ඒ තැන් වලට ගිහිල්ලා කියන්න පටන් අරන් තිනවා මෙතන කුණු ගොඩක් ගහන්න ගන්නවා. කුණු ගොඩක් ගහනව නෙමෙයි. මොකද මේවා ස්ථානවලට තියලා ඊට පස්සේ ආයෙ නැවත අපි මේ තව ස්ථානකට අපි මුදා හරිනවා. හැබැයි ඒ දාන ටිකට ගිහිල්ලා කියනවා. ඊයේ ඔබ දකින්න ඇති මේ ගෙවල් ප්‍රමාණයක් අපේ කට්ටිය යනවා සුද්ධ කරන්න මතයක් යනවා මේ ගෙවල් ටික කඩන්න යනවා. ඉතින් අර විනාශය විතරක් බලාපොරොත්තු වෙන මහා අපරාධකාරී විපක්ෂයේ ඔක්කොම නෙමෙයි යම් කීප දෙනෙක් අපි හිතනවා ජනතාව මේ ක්‍රියාවලිය ඇතුලේ අර මීට පෙර තියාගත්තා වගේ තව සති දෙක තුනකින් මේ තත්ත්වය සාමාන්‍ය අතරපත් වුණාට පස්සේ මිනිස්සු තේරුම් ගනි මොකක්ද වෙන්නේ කියලා. ජනතාව අපි යන තැන වුන් මේ වැඩේට සහයෝගය දෙනවා. ඒක ස්වේච්ඡා සංවිධාන ආගමික නායකයෝ සියලු දෙනා සහයෝගය දෙනවා. විනාශය විතරක් බලාපොරොත්තු වෙන විපක්ෂෙත් ඔක්කොම නෙමෙයි යම් മന്ത്രിවරු ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ විනාශකාරී දේශපාලනය කරගෙන යයි. අපි හිතනවා අපි ජනතාවත් එක්ක මේ වැඩේ ගොඩ නගන්න අපිට පුළුවන් වෙයි කියන විශ්වාසය ඉන්නේ. ඔබතුමා හැමදාම මේ පාරවල් වල වතු වෙලා හැමතැනම ගමන් කරනවා. ඔය යනකොට ඔබතුමාට එහෙම හම්බුනේ නැත්නම් ඔය කියන විශේෂඥයෝ කවුරුද ඇවිල්ලා ඉන්නේ? නෑ එහෙම විශේෂ මට නම් මූණට නම් විශේෂඥයෝ ඇවිල්ලා නෑ. හැබැයි ඒගොල්ලෝ වොයිස් කට් දීලා එවන සමහර ඒවා අපි දන්නවා විශේෂඥ උපදෙස් දෙදී ඉන්නවා. ඉතින් කමක් නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒක ගද්දි මොකද අපි ඇත්තට කල්පනා කරන්නේ මේ ඒගොල්ලන්ට උත්තර දෙදී ඉන්න එක නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ගේ දේශපාලනයක් තියෙනවා. ඒ වගේම යම් මම හිතන්නේ එක මාධ්‍ය ආයතනයක් යම් එකක් මම හිතන්නේ මේවට යම් උදව් කරමින් ඉන්නවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලන්ගේ අයිතිය. හැබැයි අපි කියනවා මේ වෙලා තියෙන්නේ පාටපක්ෂ බෙන්නේ මේක ස්වභාවික අනතුරක්. නිසා මේ ස්වභාවික අනතුර ඇතුළේදී මොකද මීට පෙර ඔබ දන්නවා අපිට යුද්ධේ අපිට අවසන් කරගත්තා අපිට නැගිටින්න බැරි වුණා. සුනාමිය ආවා අපි රටක් විදිහට නැගිටින්න බැරි වුණා. නමුත් අප විශ්වාස කරනවා මුළු සියලු දෙනා එකතු වෙලා මේ විනාශකාරී අත්දැකීම පාවිච්චි කරන රටක් විදිහට ගොඩනගන්න පුළුවන් වෙලා ඒ ඇත්තම වැළලෙන වියකෙන විනාශ වෙන විනාශය විතරක් බලාපොරොත්තු වෙන කීප දෙනෙක්ගේ උන් ඉතින් ජනතාව ඉතින් උත්තර දෙයි. අපි උන්ට උත්තර දී යන්න නෙමෙයි. මොකද ඊට වඩා මම හිතන්නේ ඔබ අපි කාටත් ලොකු වැඩ ගොඩක් තියෙනවා කරන්න.